තෙරුවන් සරණයි. ඉතින් සියලු දෙනාටම ජයෙන් ජය. අද මම කතා කරනවා අපි යන්ත්‍ර දානවා, මුදු දානවා, අපල කියලා බෝධි පූජා තියෙනවා. අපි නොයේක් මේ අපල උපද්‍රව වලට පෙර සංසාරයේ අකුසලයට නොයේක් දේවල් කරනවා. ඔයගොල්ලෝ මේ මුදු පළඳිනවා. දැන් මේ මුදු පළඳිනකොට මේ මුදු අපි පංගුවත් ජ්‍යොතිෂවේදියෙක් කියනවා කාකනිලක් දාන්න කියලා, තව එක්කෙනෙක් කියනවා පුෂ්පරාගයක් දාන්න කියලා, තව එක්කෙනෙක් කියනවා වෛරෝඩියක් දාන්න කියලා, තව එක්කෙනෙක් කියනවා මේ නිල්මැණිකක් දාන්න කියලා. ඔව් වගේ විවිධාකාර මැණික් පළඳින්න කියලා කියනවා. ඔබ මේ මැණික් මේ සෙවන් චක්‍රයක් ඒ වගේ ඔබ මේ පළඳින දේ ඔබ දැනුවත් විය යුතුයි. ඔබගේ උප්පත්ති ලග්නෙට ඒ කියන්නේ අපි හිතමුකෝ ලග්න 12ක් තියෙනවා, ග්‍රහයෝ 7 දෙනෙක් ඉන්නවා, නවග්‍රහයින් කියලා කියනවා. ඔයාලා මොනවා හරි දෙයක් පළඳිනවා නම් හරියටම ඔබගේ කේන්දරේ ග්‍රහ කේන්දරේ ඔළුව, අත්, කකුල්, ඇඟ. ඒ කියන්නේ පළවෙනි කොටු අර්ථ, ඊට පස්සේ 4, 5, 10. ඔක ප්‍රධානම. එතකොට අපි මේක හොඳට බලන්න. දැන් අපි මේ සෙවන් චක්‍රයක්. අපි හිතමුකෝ මෙතනදී දැන් මේ ඔළුවට, ඊට පස්සේ ඇස් දෙකට, බෙල්ලට, මේ පපුවට, ඊට පස්සේ මේ බඩ හරියට, මේ මුත්‍රාශ කොටස් හරියට. එතකොට මේ තමන්ගේ එනර්ජි එකක් වැඩ කරනවා. ඔබ නොදැනුවත්ව මුදු පැලඳුවොත් ඔබ දන්නවද ඔබට අහිත කිරණක් එනවා. දැන් අපි සුබ කිරණ ගන්න තමයි මේ මුදු පළඳින්නේ. මේ විදිහේ කල එකක් පළඳින්නේ. ඔයගොල්ලෝ මේක දැනුවත් වෙලා කරන්න ඕනේ. මම ඉදිරියේදී මේ ග්‍රහයෙන්ගෙන් ග්‍රහයන්ට ඒ පළඳින ගල දාන්නේ ඇයි හේතුව මොකක්ද ඒකින් ලැබෙන්නේ ප්‍රතිඵල එක්කම මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. හොඳද? ඉතින් මේ පින්තූරෙන් හොඳට බලන්න මුද්දක් පළඳිනකොට අපි කොතරද දුර්වල වෙලා තියෙන්නේ. දැන් අපිට S2 පේන්නේ නැද්ද? බඩ ඇතුළේ ලෙඩද? අතපය ලෙඩද? එතකොට කටේ ලෙඩද? ඔළුවේ ලෙඩද? මේවා ඔක්කොම අපි දැනගෙන තමයි කරන්න ඕනේ. ඉතින් කට්ටිය දැනුවත් කිරීමක් තමයි කරේ ඉදිරියේදී පැහැදිලි කරන්න. තෙරුවන් සරණයි ඈ.